හරි රත්නදීප. එහෙනම් ඔන්න දන්සලේ වැඩෙත් ඉවරයි, හොල්මන් මන්දිරේ වැඩෙත් ඉවරයි. හෙට කරන්න හිතාගෙන ඉන්න නාට්‍යයට දාන ජාතකේ මොකද්ද බං? ජාතකේ මගෙන් අහගන්න එපා. මොකද බං ඔය කුචු ගාන්නේ උඹ? කුචු ගාන්නේද? කුචු ගාන්නේ යකෝ. දැන් තොපි දෙන්න කිව්වා නේද හොල්මන් මන්දිරේයි අර දන්සලේ වැඩ ඉවරයි කියලා නේද? යකෝ දන්සලේ තාම අර බඩු ටිකවත් කවුරුත් බාර අරගෙන නැහැ. හොල්මන් මන්දිරේ යක්කු ටික ඇවිල්ලා නැහැ. කොහෙද යකෝ වැඩේ ඉවර? හොල්මන් මන්දිරේට අපි ගිහිල්ලා යක්කු විදියට රඟපාන්නද? හරි ඉතින් ඒ ටික ඉතින් මේ ඔව් උඹ මේ ගගා ඉඳපන්. දැන් හිට නාට්‍යයක් පෙන්වන්න තියෙනවා. අනිද්දා දැන් දන්සලක් දෙන්න තියෙනවා. ඊට පස්සේ දවසේ යකෝ මේ හොල්මන් මන්දිරයක් පෙන්වන්න තියෙනවා. පුළුවන් දේවල් දබන් උඹලත් බාරගත්තේ. හරි රත්නදීප උඹ බය වෙන්න එපා. නාට්‍ය වැඩේ මම බලා ගන්නම්කෝ. අර ප්‍රජාශාලාව තියෙන්නේ. අනේ ප්‍රජාශාලාව ගමුකෝ මේ වැඩේට. එතන ඉතින් ස්ටේජ් එකක් වගේ හදලා ගමු ඉතින්. යකෝ උඹලට පිස්සුද? හෙට තමා දැන් ඔය නාට්‍ය පෙන්වන්න තියෙන්නේ. නැතු ලබන මාසෙ නෙමේ. ස්ටේජ් ගහලා රෝමියෝ කරන්න වෙලා තියෙනවද නෑනේ. මං තනක් බල්ලා තියෙන්නේ. කොල්ල සෙට් එක සල්ලි දීපන්කෝ. මං හිතන්ට යන්නම්. සල්ලි දෙන්න සල්ලි තියෙන්නේ බං. ඇඳන් ඉන්න ඇඳිවත තාම විකුණන්න වෙන්නේ. යට කලිසම ඉඳන් විකුණුවත්වත් ඉතින් එච්චර හොයන්න හම්බෙන්නේ මේ ගරුකයෝ විකාර නොකිය ඉන්නවද? මේ ඒකනේ මාරියෝ. අපි යන ගමන් සාන්තං කරලා ගෙදරට ගිහිල්ලෙමුද? පොඩි දෙයක් එයාගෙන් අහගන්න තියෙනවා. ඊයකාගෙන් මොන අහන්නද? බොරු පොරොන්දු දෙන හැටි අහගන්නද? නෑ ඊයකාව හම්බෙන්න යන කීයක් කර ආධාරයක් ඉල්ල ගන්න. අහගන්න මඟුලක නෙමේ. හරි යමංකෝ ගරුකයෝ. එහෙනම් උඹ ඔය මේ මූ කියන තැනට ගිහිල්ලා පොඩ්ඩක් ඔය බලපන් ස්ටේජ් එකේ වැඩේම. හරි මාටියෝ මං ඒක බලා ගන්නම්. උඹලා සාන්තකෙන් කීයක් කර ඉල්ල ගන්නකො පුළුවන් නම්. අඩෝ මගේ කටත් රිදෙනවා බං. කෝබන් මේ යකා දැන් විනාඩි දෙකක් තිස්සේ කතා කරනවා. මේ යකා ඇතුලේ පොල් ගන්නවද කියලා බලපන් පොඩ්ඩක්. අයි යකෝ. අනේ මන්ද මේ යකා පොල් ගන්නවද නැත්තම් පොල් හානවද මොනා කරනවද දන්නේ. පොඩ්ඩක් හිටන්කෝ ආයෙත් කතා කරලා බලන්න. කොස් කඩන මුදියන්සේලාගේ සාන්ත අංකල්. කොස් කඩන මුදියන්සේලාගේ සාන්ත අංකල් ගෙදර ඉන්නවද? ඔව් ගොල්ලෝ පොඩ්ඩක් හිටා මේ කලිසම දාගෙන එන්නම්. කලිසම දාගෙන එන්නම්. ඒ කියන්නකො මූ නිර්වස්තරෙන් ඉඳලා තියෙන්නේ. වෙන්නත් බැරි නෑ ඉතින් මේ යකා කරන්නේ කොහොමද නිර්වස්තර වැඩනේ ඉතින්. මේ රත්නදීප කොළුවයි මාටින් කොළුවයිනේ. ඇයි කොල්ලෝ මේ පැත්තේ ආවේ? මේ අපි නම් අංකල් ආවේ මේ පොඩි දෙයක් දැනගන්න. ඒ කියන්නේ පොඩි වැඩකට ආධාරයක් ඉල්ලගෙන. මේ ඒක නෙමෙයි අංකල්. මොකක්ද අර කලිසම් කතාවක් කිව්ව ඇතුළේදී? ඒකද මාටින් කොළු. ඒක මේ මම